1945 දෙසැම්බර් 5 වෙනිදා ඇමරිකානු නාවික හමුදාවට අයත් TBM ඇවෙන්ජර් බෝම්බ හෙළන ගුවන්යානා 5ක් සාමාන්‍ය පුහුණු මෙහෙයුමක් සඳහා ෆ්ලොරිඩා ප්‍රදේශයෙන් ගුවන්ගත වුණා. මේ සාමාන්‍ය දිනයක් විය යුතුයි. කාලගුණය යහපත්, ගුවන්යානා හොඳ තත්ත්වයේ, නියමුවන් පළපුරුදු. නමුත් පැය කිහිපයකට පසු කිසිවකු අපේක්ෂා නොකළ දෙයක් සිදු වුණා. ගුවන්යානා කණ්ඩායමේ නායකයා වූ ලුතිනන්ට් චාල්ස් ටේලර් හදිසියේම රේඩියෝ පණිවිඩයක් යැවුවා. අපේ කම්පස් වැඩ කරන්නේ නැහැ. අපි කොහෙද ඉන්නේ කියලා තේරෙන්නේ නැහැ. හැම දෙයක්ම වැරදි වගේ පේනවා. පාලන මධ්‍යස්ථානයෙන් ඔවුන්ට දිශාවන් ලබා දීමට උත්සාහ කළත් ෆ්ලයිට් 19 කණ්ඩායම තවත් අතරමං වුණා. රේඩියෝ සංවාද වලින් පෙනී ගියේ නියමුවන්ට තමන් සිටින ස්ථානය හඳුනාගත නොහැකි වූ බවයි. ඊට පසු ඇසුණු අවසන් පණිවිඩ අතරින් එකක් මෙවැනි බව සඳහන් වෙනවා. මුහුදත් සාමාන්‍ය විදිහට පේන්නේ නැහැ. ඒ වචන කිහිපයෙන් පසුව නිහඬතාව. ෆ්ලයිට් 19 සමග තිබූ සියලුම සම්බන්ධතා සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. අතුරුදන් වූ ගුවන්යානා සෙවීම සඳහා ඇමරිකානු නාවික හමුදාව වහාම විශාල ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා. එහි කොටසක් ලෙස මාටින් මැරිනර් නාම විශාල සෙවුම් ගුවන්යානයක් ගුවන්ගත කෙරුණා. එම ගුවන් යානයේද පුද්ගලයන් 13 දෙනෙක් සිටියා. නමුත් විශ්වාස කළ නොහැකි දෙයක් සිදු වුණා. ෆ්ලයිට් 19 සෙවීමට ගිය එම ගුවන් යානයත් මිනිත්තු කිහිපයකින් අතුරුදන් වුණා. එම අවස්ථාවේදී ආසන්න නෞකාවක කාර්ය මණ්ඩලයක් අහසේ දැවන්ත පිපිරීමක් දුටු බව වාර්තා කළත් එය නිශ්චිතව තහවුරු කිරීමට සාක්ෂි හමු වුණේ නැහැ. එකම දවසක ගුවන් යානා 6ක් මිනිසුන් 27 දෙනෙක් කිසිදු හෝඩුවාවක් නැතිව අතුරුදන් වුණා. මෙම සිදුවීම සිදු වූ ප්‍රදේශය ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වන ස්ථානයක්. බර්මියුඩා ට්‍රයැන්ගල්. ෆ්ලොරිඩා, බර්මියුඩා සහ පෝටෝ රීකෝ අතර පිහිටි මෙම මුහුදු ප්‍රදේශය දශක ගණනාවක් පුරා අභිරහස් අතුරුදන්වීම් සමග සම්බන්ධ කර තිබෙනවා. ඒ නිසාම ෆ්ලයිට් 19 සිදුවීමත් බර්මියුඩා ට්‍රයැන්ගල් අභිරහස සමග බැඳී ගියා. නමුත් ඇත්තටම මොකක්ද සිදු වුණේ? විමර්ශකයන්ගේ මතය අනුව ලුතිනන්ට් ටේලර් තමන්ගේ ස්ථානය වැරදි ලෙස හඳුනාගෙන තිබෙන්න පුළුවන්. කොම්පස් ගැටලු, නාවික දෝෂ සහ ඉන්ධන අවසන්වීම හේතුවෙන් ගුවන්යානා මුහුදට කඩා වැටී තිබිය හැකි බව උන් පවසනවා. ඒ වගේම මාටින් මැරිනර් ගුවන්යානා වර්ගය ඉන්ධන වාෂ්ප හේතුවෙන් පුපුරා යාමේ අවදානමක් තිබූ බවත් සඳහන් වෙනවා. නමුත් අදටත් ෆ්ලයිට් 19 හි ප්‍රධාන සුන්බුන් කිසිවක් නිශ්චිතව හඳුනාගෙන නැහැ. ඔවුන්ගේ අවසන් මොහොතේ සිදු වූ දේ පිළිබඳවද සම්පූර්ණ පිළිතුරක් ලැබී නැහැ. එබැවින් ෆ්ලයිට් 19 ලෝක ඉතිහාසයේ වඩාත්ම අභිරහස් සහිත ගුවන් අතුරුදන් වීමක් ලෙස අදත් සැලකෙනවා. ඉතින් ඔබ හිතන්නේ මේ කොම්පස් දෝෂයක් සහ මනුෂ්‍ය අත්වැරදීමක් නිසා සිදු වූ සාමාන්‍ය ගුවන් අනතුරක්ද? නැත්නම් බර්මියුඩා ට්‍රයැන්ගල් තුල තවමත් හෙළි නොවූ රහසක් සැඟවී තිබෙනවාද? යටින් ඔබේ අදහස කොමෙන්ට් කරන්න. තවත් මෙවැනි අභිරහස් කතා සඳහා channel එක subscribe කරන්න.